මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලා අලුතෙන් හදාගත්ත ඊමේල් එකට අලුත් YouTube account එකක් හදාගන්න කියලා. ඔයාලා ඊමේල් එකක් හදන විදිය දන්නේ නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඔයාලට පුළුවන් ඊමේල් එකක් හදන විදිය බලා ගන්න. So අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉස්සෙල්ලාම මේ විදිහට YouTube එක ඕපන් කරගන්න ඕනේ ඕන browser එකකින්. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා sign in කියලා. ඒක උඩ ක්ලික් කරන්න එකපාරක්. ඊට පස්සේ ඔයාලට choose an account කියලා ටැබ් එකක් බලා ගන්න පුළුවන්. එතනින් ඔයා හදන්න යන YouTube account එකට අදාළ email එක තෝරන්න. ඔයාලට මෙතනින් ඔයාගේ email එක තෝරන්න පුළුවන්. මම මගේ email එක තෝරනවා මෙහෙම. ඊට පස්සේ ඔයාගේ password එක ඉල්ලනවා. ඔයා ඔයාගේ password එක මෙතෙන්ට දෙන්න. password එක දීලා next කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙහෙම අපේ YouTube එකට sign in වුණා. ඊට පස්සේ අහපව් ඔයාලගේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන profile icon එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති create a channel කියලා එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ටැබ් එකක් pop up වෙනවා. ඔයා මෙතනින් ඔයාගේ profile picture එක මෙතනින් මෙහෙම select picture කියන එක උඩ ක්ලික් කරලා profile picture එකක් දාගන්න පුළුවන්. ඔයාලට මෙතනින් YouTube එකෙන් දීලා තියෙන profile picture තියෙනවා. ඒ වගේම ඔයාට from computer කියන එකෙන් ඔයාගේ device එක ඇතුලෙන් ඔයාට අදාළ profile picture එක ගන්න පුළුවන්. මෙතන upload from computer කියන එක උඩ ක්ලික් කරලා අපි ගමු අපේ picture එකක්. මෙන්න මේ විදිහට අලුත් picture එකක් ඔයාට ඔයාගේ profile එකට add කරගන්න පුළුවන්. මෙතන uploading photo කියලා ඔයාට පේනවා. මෙතනින් ඔයාට drag and drop කරලා මෙහෙම size කරගන්න පුළුවන් ඔයාගේ profile picture එක. ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට මං හදා ගන්නවා. ඊට පස්සේ මෙතන done දෙන්න. ඔයාලට පේනවා successfully අපේ profile picture එක add වුණා. එහෙම ඔයා profile picture එකක් add කරලා ඉවරනාට පස්සේ ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ name එකක් add කරන එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන just smg කියලා default name එකක් වැටිලා තියෙනවා. මම මේක වෙනස් කරනවා just smg gaming කියලා. ඒ වගේම ඔයාලට මෙතන යට handle එකත් වෙනස් කරගන්න වෙනවා. ඒ විදිහටම ඔයාලට මෙතනින් suggest කරන එකම දෙන්නත් පුළුවන්. නැත්තම් ඔයා දාගන්න ඕනේ. මම රෙකමන්ඩ් කරන්නේ ඔයාගේ YouTube channel එකේ තියෙන නමම handle එකට දෙන එක ගොඩක් හොඳයි කියලා. මොකද ඒක searching results වලට ගොඩක් බලපාන නිසා. ඊට පස්සේ එහෙම ඔයාගේ name එක සහ handle එක දීලා ඔයා හිතමුකෝ ඔයාගේ name එකට name එක දෙනවා. ඔයාගේ handle එක ඔයාට available නැහැ කියලා. දැන් අපි ගහලා බලමු just smg කියලා. ඔයාලට පේනවා නේද මෙතන රතු පාට වෙලා තියෙනවා විස්මයාර්ථ ලකුණක් එක්ක. ඒකේ mean එක තමයි ඔයාලට මේ handle එක use කරන්න බෑ ඔයාගේ account එකට. මොකද මේ handle එක වෙන කෙනෙක් අතේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක් use කරනවා. ඒක නිසා ඔයා වෙන handle එකක් use කරන්න ඕනේ. ඒක නිසා අපි gaming කියලා දාගමු. green mark එකක් වැටෙනවා කියන්නේ ඔයාගේ handle එක කාගාවත් නෑ. ඒක ඔයාටම අයිති handle එකක්. මේ handle එක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ handle එකෙන් තමයි අපි mention කරද්දී කියන්නේ අපිව කවුරු හරි mention කරද්දී එයාලගේ වීඩියෝ එකට ඒගොල්ලෝ use කරන්න ඕනේ මේ handle එක. ඒක නිසා මේ handle එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා මම කියනවා. ඊට පස්සේ ඔයාලා යටින්ම තියෙන create a channel කියන එකට click කරලා ඔයාලට channel එකක් create කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් create a channel කියන එක click කරන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාගේ channel එක create වුණා. හරි මේ වෙලාවේ අපි YouTube channel එක හදාගෙන තියෙන්නේ. අපි දැන් ආපහු යමු අපේ profile icon එක උඩට. ඔයාලට පේනවා මෙතන view your channel කියලා දැන් තියෙන්නේ. ඒක උඩ click කරාම ඔයා එන්නේ ඔයාගේ channel එකට. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ කොහොමද ඔයාගේ channel එකක් create කරගන්න කියලා ඔයාගේ අලුත් Gmail එකෙන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යනවා කොහොමද මේක හරියට customization කරගන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න අමතක කරන්න එපා. ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙයි කොහොමද ඔයාගේ channel එක customization කරගන්න කියලා. So ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. මම මෙතනින් sign out වෙනවා. This is SMG Tech Labs.